චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට ඕන අපේ ජීවිතය තුළින්. ඒ ධර්මයන් අපේ ජීවිතය තුළින් අවබෝධ කර ගැනීමට උපකාර පිණිස බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු වචන සමූහයට තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ අනිකක්, ඒක වචන සමූහයක්. චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ අනිකක්. මෙන්න මේ දෙක ධර්ම කොටස් දෙකක් බව අපි මුලින්ම මතක තියාගන්නට ඕන. මේ දෙක මුලින්ම වෙන් කරලා මතක තියාගන්නට ඕන. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය ධර්ම කතා කරනකොට පරමාර්ථ සහ ප්‍රඥප්ති මෙහෙම කරුණු දෙකක් තියෙනවා. පරමාර්ථ ධර්ම කියන්නේ එක ධර්ම කොටාසයක්. ඊට පස්සේ ප්‍රඥප්ති කියලා කියන්නේ තවත් කාරණාවක්. මේ දෙකත් කාරණා දෙකක්. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ වෙනම කොටසක්, ප්‍රඥප්ති කියන්නේ වෙනම කොටසක්. මේ ප්‍රඥප්ති කියන ඒවා අවිද්‍යමාන දේවල්. ඒ කියන්නේ ඥාණයෙන් විමසනකොට ඥාණයට වැටෙන විද්‍යමාන ධර්ම නෙවෙයි. මේ ප්‍රඥප්ති කියන ඒවා විද්‍යමාන ධර්ම කොටසක් නෙවෙයි. එතකොට විද්‍යමාන ධර්ම හැම වෙලාවෙම මේ පරමාර්ථ කියන කොටස. එතකොට යම් කිසි කෙනෙක් ඥාණයෙන් විමසනකොට ඥාණයෙන් බෙදලා බලනකොට ඒ ඥාණයට හසු වෙන ධර්ම සත්‍ය වශයෙන් පවතින ධර්ම වෙන්නේ මෙන්න මේ පරමාර්ථ ධර්ම. එතකොට පරමාර්ථයේ ලක්ෂණය තමයි විමසන්නට කලින් අප්‍රකටව පැවතිලා විමසන්න මතුවේවි එන ස්වභාවය තමයි පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණය. විමසන්නට කලින් අප්‍රකටව පැවතිලා විමසන්න මතුවේවි එන ස්වභාවය පරමාර්ථයන්ගේ ලක්ෂණයක්. උදාහරණයක් විදියට අපි රත් වෙච්ච යකඩයක් ගත්තොත් මේ රත් වෙච්ච යකඩයේ ගිනියම් ස්වභාවය, දැවෙන ස්වභාවය සාමාන්‍යයෙන් අපි S2 බැලුවොත් පේන්නේ ඒක අප්‍රකටයි. හැබැයි අපි ඒ ගිනියම් යකඩයට මෙහෙම අතින් ඇල්ලුවොත් අපේ අතට බොහෝම තදින් දැනෙනවා. අන්න ඒ වගේ තමයි මේ පරමාර්ථ ධර්ම කියන ඒවා විමසන්න කලින් මේවා සාමාන්‍ය ජනයාගේ මනසට වැටෙන්නේ සත්වයෝ පුද්ගලයෝ ගෙවල් දොරවල් ආදී ද්‍රව්‍ය හැටියට සත්‍යයන් පුද්ගලයන් හැටියට තමයි විමසන්නට මත්තෙන් සාමාන්‍ය ජනයාගේ මනසට අරමුණු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්ම ඥානෙ පිහිටාගෙන මේ සත්වයා කියන තැන සැබවින්ම තියෙනා වූ ධර්ම මොනවද කියලා විමසන්න පටන් ගත්තොත් අන්න ඔහුට මේ සත්වයා කියන ප්‍රඥප්තිය ඉවත් වෙලා එතන සත්‍ය වශයෙන්ම විද්‍යමාන වෙන ධර්ම මෙන්න මේ ධර්ම කියලා මේ පරමාර්ථ ධර්ම මතුවෙන්නට පටන් ගන්නවා. පරමාර්ථ ධර්ම වැටහෙන්නට පටන් ගන්නවා. එතකොට ප්‍රඥප්තියේ ලක්ෂණය තමයි විමසන්නට කලින් මහත්ව පෙනී සිටලා විමසන්න අප්‍රකට වෙන එක තමයි ප්‍රඥප්තියේ ලක්ෂණය. දැන් හරියට උදාහරණයක් විදියට ගත්තොත් ඈතින් පෙනෙන මීදුම කියන එක අපි ඈත ඉඳන් බැලුවොත් අපිට මහා කන්දක් වගේ මහත් වූ දෙයක් හැටියට අපිට අපේ මනසට හසු වෙනවා. හැබැයි ඒ මීදුම තියෙන තැනට ලං වෙලා බලනකොට ඒ මීදුම ලං වුණායින් පස්සේ කිසිම දෙයක් නෑ, අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ තමයි ප්‍රඥප්තිය කියන එකේ ලක්ෂණය තමයි විමසන්නට මත්තෙන් ඥාණයෙන් විමසන්නට මත්තෙන් මහත්ව සත්වයෝ පුද්ගලයෝ ආදී විදියට පෙනී සිටලා විමසන්න එහෙම දෙයක් නැති බව, ඒක අතුරුදහන් වෙලා යන බව තමයි ප්‍රඥප්තියේ ලක්ෂණය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ ප්‍රඥප්ති නෙවෙයි. චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ ප්‍රඥප්ති නෙවෙයි. චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ
පරමාර්ථ ධර්ම. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට අභිලාෂය තියේ නම් ඒ තැනැත්තා විසින් මුලින්ම ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද? පරමාර්ථ ධර්ම කියන්නේ මොකද්ද කියන මෙන්න මේ දෙක වෙන් කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. යම් කිසි කෙනෙක් එහෙම උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරන කෙනාට රේරුකාණේ ස්වාමින් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ මේ පරමාර්ථ සහ ප්‍රඥප්ති වෙන් කළා විස්තර කළා තිනවා. ඒ විස්තරය කියවා ගැනීම ගොඩක් උපකාර වේවි. ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන පොතෙත් කෙටියෙන් මේ පරමාර්ථ සහ ප්‍රඥප්ති කියන දෙක වෙන් කළා විස්තර කළා තිනවා. ඒක කියවීමෙනුත් යම් අවබෝධයක් ගන්න පුළුවන්. කෙසේ වෙතත් චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ මේ පරමාර්ථ ධර්ම. ඒ නිසා මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අවබෝධය ඇති කරගත්තොත් තමයි චතුරාර්ය සත්‍ය අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට පරමාර්ථ ධර්ම කිව්වයින් පස්සේ අපි පොදුවේ ගත්තයින් පස්සේ මෙහෙම සිත් 89ක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. රූප 28ක් තියෙනවා. ඊළඟට නිවන තියෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි සංඛේප වශයෙන් පරමාර්ථ වශයෙන් विद्यमान වෙන ධර්ම. ඒ කියන්නේ අපේ ත්‍රිපිටකයේ උගන්වලා තියෙන පරමාර්ථ ධර්ම ටික සියල්ලම එකතු කරයින් පස්සේ මේ විදිහට සිත් 89ක් තියෙනවා. ඒ සිත් සමග සුදුසු පරිදි යෙදෙන චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඊළඟට රූප 28ක් තියෙනවා. නිවන කියලා ධර්මයක් තියෙනවා. මේ සිත් 28 තවත් ක්‍රමයකින් 121ක් කරලා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේවාට තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පරමාර්ථ ධර්ම තමයි මේ චතුරාර්ය සත්‍ය විදියට බෙදෙන්නේ. එතකොට අපි මුල් දේශනාවලදී ස්කන්ධ කියලා කතා කරෙත් මේ පරමාර්ථ ධර්මමයි සුදුසු පරිදි අරගෙන ආයතන ධාතු කියලා කතා කරෙත් මේ පරමාර්ථ ධර්මමයි. අද කතා කිරීමට බලාපොරොත්තු වෙන මේ චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ අනිකක් නෙවෙයි පරමාර්ථ ධර්මමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන කාරණා තමයි බොහෝ ධර්ම කොටස් වල පදනම වෙලා තියෙන පරමාර්ථ ධර්ම. ඒ නිසා යම් කෙනෙක් පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් හදාගත්තොත් එයාට බොහෝ ධර්ම කොටස් අධ්‍යයනය කරනකොට පහසුවෙන් තේරුම් ගන්න ඒ අවබෝධය උපකාර වෙනවා කියන එකත් අපි මතක තියාගන්නට ඕනේ. එතකොට මේ දුක්ඛාරය සත්‍ය කියනකොට මේ දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම කොටසක්. මේකට මේ ගොඩෙන් එන ධර්ම තමයි ලෞකික සිත් 81යි. ලෞකික සිත් 81යි. ඒ සිත්වල යෙදෙන මේ චෛතසික 52 අතරින් ලෝභය කියන චෛතසිකය අත්හැරලා ඉතුරු චෛතසික 51යි. ඊළඟට මේ රූප 28 මෙන්න මේ ධර්ම රාශියට තමයි දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ ලෞකික සිත් 81යි. ලෞකික සිත් 81 කියන්නේ කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි කියන මෙන්න මේ සිත් 81. ඒවයි යෙදෙන චෛතසික 52 අතරින් ලෝභය අත්හැරලා ඉතිරි චෛතසික 51 ඊළඟට රූප 28 කියන මෙන්න මේ ධර්ම රාශියට තමයි දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ සමුදයාරය සත්‍ය කියලා කියන්නේ මෙතන ඉතුරු කරපු චෛතසිකය. ඒ තමයි ලෝභය. ලෝභය කියන චෛතසිකය, ලෝභය කියන පරමාර්ථ ධර්මය තමයි දුක්ඛ සමුදයාරය සත්‍ය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධාරය සත්‍ය කියලා කියන්නේ මේ මෙතන තියෙන නිර්වාණ පරමාර්ථ ධර්මය.
නිර්වාණය කියන පරමාර්ථ ධර්මයට තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා කියන්නේ මෙතන සිත් 89 අතුරෙන් ලෞකික සිත් 81ක් දුක්ඛාර්ය සත්‍යයට වෙන්නුණා. එතකොට මෙතන තව තියෙනවා ඉතිරි වෙලා සිත් 8ක්. එතකොට මේ ඉතුරු වෙච්ච සිත් 8 මොනවද? ඒ තමයි ලෝකෝත්තර සිත් 8. සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකදාගාමි මාර්ගසිත, ඵලසිත, අනාගාමි මාර්ගසිත, ඵලසිත, අරියත් මාර්ගසිත, ඵලසිත කියන මෙන්න මේ ලෝකෝත්තර සිත් 8 දෙනා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර සිත් 8 යෙදෙන චෛතසික ඔක්කොම තියෙනවා 36ක්. මේ ලෝකෝත්තර සිත්වල තියෙන චෛතසික මෙතෙන්ට ගත්තේ නැහැ. මෙතෙන්ට ගත්තේ ලෞකික සිත් 81 සහ මේ ලෞකික සිත් සමග උපදින චෛතසික 51 තමයි මෙතෙන්ට ගත්තේ. එතකොට ලෝකෝත්තර සිත් සහ ඒ සිත්වල යෙදෙන චෛතසික මෙතන ඉතුරු වෙලා තියෙනවා. ඒවා මෙතෙන්ට අරගෙන නැහැ. එතකොට මෙන්න මේ ලෝකෝත්තර සිත් 8ත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සිත් 4යි. මාර්ග සිත් 4යි. ඒවා යෙදෙන චෛතසික 36යි. ඒ වගේම ඵල සිත් 4යි. ඒවා යෙදෙන චෛතසික 36යි. ඔහම කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ලෝකෝත්තර සිත් 8 කුසල සිත් 4යි විපාක සිත් 4යි. ඒවට අපි කියනවා කුසල සිත් වලට තමයි මාර්ග සිත් 4 කියලා කියන්නේ. ඵල සිත් වලට විපාක සිත් වලට තමයි ඵල සිත් කියලා කියන්නේ. එතකොට මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඒකෙදී මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය විදියට ගන්නේ මෙන්න මේ මාර්ග සිත් 4 සමග උපදින චෛතසික 36 අතරින් චෛතසික ධර්ම 8ක් පමණයි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය විදියට ගන්නේ මේ 4 මාර්ග සිත් 4 සමග උපදින චෛතසික 36 අතුරෙන් 8ක් තමයි චෛතසික 8ක් තමයි ගන්නෙ. අපි ඒවට කියනවා මාර්ගංගට කියලා. මොනවද ඒ තමයි සම්මා දිට්ඨි. ඒ කියන්නේ ප්‍රඥාව. පඤ්ඤා විතරක. ඊට පස්සේ සම්මා වාචා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීර්ය, සති, ඒකග්ගතා. මෙන්න මේ චෛතසික ධර්මය 8 දෙනා. ප්‍රඥාව, විතර්කය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීර්ය, සති, ඒකග්ගතා කියලා කියන මේ මාර්ගසිත 4 සමග උපදින චෛතසික 36 අතුරෙන් මෙන්න මේ ප්‍රඥා, විතර්ක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීර්ය, සති, ඒකග්ගතා කියන මෙන්න මේ චෛතසික ධර්ම 8 දෙනාට තමයි කියන්නේ මාර්ග සත්‍ය කියලා. මාර්ගාංග 8. එතකොට ලෝකෝත්තර මාර්ගසිත සමග උපදින ප්‍රඥා ආදී මාර්ගාංග 8ට තමයි කියන්නේ මාර්ග සත්‍ය කියලා. එතකොට දැන් මෙතන තව ඉතිරි ධර්ම ටිකක් තියෙනවා. ඉතිරි වෙලා තියෙන ධර්ම මොනවද? මේ මාර්ගසිත 4, ඵලසිත 4 කියන ලෝකෝත්තර සිත් 8ම ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ඵලසිත වල යෙදෙන චෛතසික 36ම ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ මාර්ගසිත වල යෙදෙන චෛතසික අතරින් චෛතසික 28ක් ඉතුරු වෙලා තියෙනවා. චෛතසික 28ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ මාර්ගසිත 4යි මේ චෛතසික 28යි දෙකම එකතු කරලා කියනවා මග්ග චිත්තුප්පාද කියලා. මග්ග චිත්තුප්පාද.
මග්ග චිත්තුප්පාද 29 කියලා කියනවා. එතකොට මාර්ගසිත 4යි මාර්ගංග 8 අයින් වුණයින් පස්සේ ඉතිරි වෙලා තියෙන චෛතසික 28යි කියන මේ දෙකම එකතු කරලා ඒ දෙකට එක නමක් කියනවා මග්ග චිත්තුප්පාද 29 කියලා. ඒ වගේම මේ ඵලසිත 4යි ඒවා යෙදෙන චෛතසික 36යි. මේ ඵලසිත චෛතසික අතරින් කිසිවක් මේ පැත්තට අපි ගත්තේ නැහැ. එනිසා මේ ඵලසිත සහ ඒවා යෙදෙන චෛතසික සියල්ල ඉතුරු වෙලා තියෙනවා. එනිසා මේ සිත් 4 මේකට එකතු කරලා කියනවා ඵලචිත්තුප්පාද 37 කියලා. ඵලචිත්තුප්පාද 37 කියලා. එතකොට මේ පරමාර්ථ ධර්ම අතරින් ඉතුරු වෙච්ච ධර්ම ටිකක් තියෙනවා. අර පරමාර්ථ ධර්ම ටික අතරින් මේ චතුරාර්ය සත්‍ය ගොඩට සංග්‍රහ වෙන්නේ නැතුව ඉතුරු වෙච්ච ධර්ම ටිකක් තියෙනවා. ඒ ඉතුරු වෙච්ච ධර්ම ටික තමයි මේ මාර්ග චිත්තුප්පාද 29 සහ ඵල චිත්තුප්පාද 37 කියන ධර්ම ටික. මග්ග චිත්තුප්පාද 29යි ඵල චිත්තුප්පාද 37යි කියන ධර්ම ටික මේ චතුරාර්ය සත්‍ය කියන කොටසට ඇවිත් නැතුව ඉතිරි වෙලා තියෙනවා. අන්න ඒ නිසා මේවාට කියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. මේවාට කියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. එතකොට මේ ඉතිරි වෙච්ච මග්ග චිත්තුප්පාද 29 සහ ඉතිරි වෙච්ච ඵල චිත්තුප්පාද 37 කියන මෙන්න මේ ධර්ම වලට තමයි කියන්නේ සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. සත්‍ය විනිර්මුක්ත කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්ම කොටාසෙන් එළියේ තියෙන ධර්ම කියන අදහසයි. මේ චතුරාර්ය සත්‍යයෙන් වෙන්ව පවතින ධර්ම කියන අදහස තමයි සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා කියන්නේ. එතකොට සියලු පරමාර්ථ ධර්ම මේ විදියට සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිවනයි කියලා එක ගොඩකට ගත්තයින් පස්සේ ඒ ධර්ම අතුරෙන් ලෞකික සිත් 81යි ඒවයි යෙදෙන ලෝභය වර්ජිත චෛතසික 51යි රූප 28යි කියන මෙන්න මේ ධර්ම ටිකට තමයි මේ පරමාර්ථ ධර්ම සමූහයට තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ. ලෝභය කියන ධර්මයට තමයි දුක්ඛ සමුදයාර්ය සත්‍ය කියලා කියන්නේ. ඊළඟට නිවන කියන ධර්මයට තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ. මාර්ගසිත 4 ලෝකෝත්තර මාර්ගසිත 4 සමග උපදින ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීරිය සති ඒකග්ගතා කියන මාර්ගං 8 දෙනාට තමයි කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය එකකවත් සංග්‍රහ නොවි ඉතුරු වෙච්ච මේ මග්ග චිත්තුප්පාද 29 සහ ඵල චිත්තුප්පාද 37 කියන මේ ඉතුරු වෙච්ච ලෝකෝත්තර චිත්තචෛසික ධර්ම සියල්ලටම කියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. එතකොට ලෝකෝත්තර චිත්තචෛතසික ධර්ම අතරින් චතුරාර්ය සත්‍යයට සංග්‍රහ වෙන්නේ සතර මාර්ග සිත් සමග උපදින මාර්ගංග 8 දෙනා විතරයි. සතර මාර්ග සිත් සමග උපදින මාර්ගංග 8 දෙනා හැර ඉතුරු සියලුම ලෝකෝත්තර චිත්තචෛතසික ධර්ම සත්‍ය විනිර්මුක්ත ධර්ම ලෙස දත යුතුයි. සත්‍ය විනිර්මුක්ත ධර්ම ලෙස දත යුතුයි. එතකොට මෙන්න මේ ටික තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ මෙන්න මේ පරමාර්ථ ධර්ම කොටස හතරට. එතකොට චතුරාර්ය සත්‍ය ධර්ම යනු පරමාර්ථ ධර්ම කොටස සතරකි කියන කාරණාව අපි ඔළුවේ තියාගෙන ඉන්නට ඕන. එතකොට
මෙන්න මේ ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන සමූහයට අපි කියනවා චතුරාර්ය සත්‍ය දේශනාව කියලා. මෙන්න මේ පරමාර්ථ ධර්මවලට කියනවා අපි චතුරාර්ය සත්‍ය ධර්ම කියලා. එතකොට මේක දෙකක් විදියට අපි තේරුම් ගන්නට ඕන.